Hello guys, අද මම කතා කරන්න යන්නේ skill shop වෙබ්සයිට් එකට අදාළව මම නිර්මාණය කරපු sign in form එක සහ sign up form එක ගැන. ඒකට ප්‍රධාන වශයෙන් මේකේ කොටස් තුන අපිට බලා ගන්න පුළුවන්. මෙතනදී අපිට header එක බලා ගන්න පුළුවන්. මෙතනදී අපිට යන form එකට අදාළ details බලා ගන්න පුළුවන්. ඒත් එක්ක මෙතනදී photo එක බලා ගන්න පුළුවන්. ඊළඟට මුලින්ම කතා කරමු මෙතනදී sign up form එක ගැන. sign in form එක ගැන. එතකොට මෙතනදී මම header එකට skill shop සහ buy and sell skill with confidence කියලා මෙතනදී ටෙස්ට් එක වෙනම නිරූපණය කරගෙන දෙනවා. ඒක මෙතනදී header එකේ center විදිහට තමයි නිරූපණය කරගෙන දෙන්නේ. එතකොට මෙතනදී අපිට form එකට අදාළව බලුවොත් මෙතනදී welcome back sign in to your account to continue කියලා මම මෙතනදී වෙනම නිරූපණය කරලා තියෙනවා. එතකොට මෙතනදී email එකට මම මෙතනදී වෙනම input field එක password එකට වෙනම input field එක සහ මෙතනදී මේ අදාළ password එක අපිට visible සහ hide කරගන්න මෙතනදී මම මෙතනදී icon දෙක නිරූපණය කරගෙන තියෙනවා. එතකොට මෙතනදී මම remember me option එකට අදාළව මෙතනදී මම text box එක නිරූපණය කරගෙන තියෙනවා. ඒත් එක්කම මෙතනදී මම forget password එකට අදාළව option එක විදිහට මෙතනදී forget password දීලා තියෙනවා. ඒකෝර අපිට password එක අමතක වුණොත් මෙතනදී forget password එක යටතේ මෙතනදී password එක ලබා ගන්න පුළුවන්. එතකොට මෙතනදී ඒ අදාළ email එක සහ password එක දුන්නාට පස්සේ මෙතනදී මම sign in වෙන බටන් එක නිරූපණය කරන්න තියෙනවා. එතකොට මේ බටන් එකත් මම මෙතනදී පොඩ්ඩක් ස්ටයිල් වෙන විදිහට තමයි නිරූපණය කරගෙන තියෙන්නේ. ඒ කියන්නේ පොඩ්ඩක් ඇනිමේෂන් එකක් වගේ නිරූපණය කරලා තියෙනවා. එතකොට මෙතනදී අපිට sign in වෙන account එකක් නැත්නම් මෙතනදී sign up වෙන form එක නිරූපණය කරගෙන තියෙනවා. එතනදී ප්‍රධාන වශයෙන් කොටස් තුනක් තියෙනවා. මෙතනදී header කොටස, අදාළ form එකට අදාළ කොටස සහ මේ header කොටස. එතකොට මෙතනදී මම header එකට මෙතනදී skill shop සහ buy and sell skill with confidence කියලා මෙතනදී මම ටෙස්ට් දෙක නිරූපණය කරලා දෙනවා. එතකොට මෙතනදී මම create account join thousands of skill sellers and buyers කියලා මම මෙතනදී වෙනම නිරූපණය කරලා දෙනවා. එතකොට මෙතනදී first name එක, last name එක, email එක, password එක සහ මේ password එකට minimum character 8ක් සහ මෙතනදී confirm password එක දීලා තියෙනවා. ඒ අදාළ කොටස් හරියටම වෙනම මම input field යොදාගෙන තියෙනවා. ඒත් එක්ක මෙතනදී මම radio button use කරගෙන දෙනවා. මෙතනදී අදාළ කෙනා select කරන්නේ buy කරන්නද කියලා. එතන මෙතනදී මම condition theme සහ condition වලට මෙතනදී මම check box එක නිරූපණය කරලා දෙනවා. ඒත් එක්ක මෙතනදී අදාළ details දුන්නාට පස්සේ මෙතනදී account එක create කරන මෙතනදී මම බටන් එක නිරූපණය කරලා තියෙනවා. මේ බටන් එකට මම පොඩි style එකක් දීලා තියෙනවා. ඒත් එක්ක මෙතනදී already have an account කරලා තියෙනවා. ඒක දැන් තමයි account නිර්මාණය කරලා තියෙනවා නම් ඉතින් මට sign up වෙන form එකට යන්න පුළුවන්. මෙතනදී මම sign in form එක visible එකවල මෙතනදී sign up කියන form එක මෙතනදී hide වෙන විදිහට නිරූපණය කරලා තියෙනවා. මෙතනදී ඒකට sign up කරනකොට click කරාම sign up form එකට මෙතනදී sign in වචන click කරනකොට මෙතන sign in form එකට යන විදිහට තමයි මෙතනදී නිරූපණය කරලා තියෙන්නේ. ඒකට මෙතනදී මම background එකට වෙනම colour එක use කරලා දෙනවා. හරි. අපි දැන් බලමු මේ sign in සහ sign up form එකට අදාළව responsive කොහොමද වැඩ කරන්නේ කියලා. ඒකට මම මෙතනදී right click කරලා මෙතනදී inspect යනවා. එතකොට මෙතනදී අපිට response size එක change කරගන්න පුළුවන්. දැන් මම මෙතන change කරනවා full size එක සහ එතකොට මෙතනදී අපි ඒ size එක change කරනකොට මෙතනදී ඒ දාලා අපිට නිර්මාණය කරගත්ත මේ form එක මෙතනදී change වෙනවා බලා ගන්න පුළුවන්. අපි sign up එකට කරලා බලමු. මෙතනදී එක මේ විදිහට change වෙනවා. හරි. දැන් අපි බලමු මම මේ design එකට අදාළව කොහොමද front end code එක නිර්මාණය කරගත්තේ කියලා. එතකොට මෙතන ඒ front end එකට අදාළව code එක. එතකොට අපි code
ප්‍රධාන වශයෙන් 4ක් තියෙනවා. ඒ 4 බැලුවොත් මෙතනදී මම index.html ෆයිල් එක තුල ස්ට්‍රක්චර් නිර්මාණය කරගෙන තියෙනවා. එතකොට මෙතනදී style.css ෆයිල් එක තුල මම custom css නිර්මාණය කරගෙන තියෙනවා. ඒත් එක්ක මෙතනදී script.js ෆයිල් එක තුල මම animation නිර්මාණය කරලා තියෙනවා. ඒ කියන්නේ animation එක කියන්නේ අර hide වෙන එක සහ view වෙන විදිහ. ඒ කියන්නේ sign up එක සහ sign in එක මෙතනදී hide වෙන එක සහ view වෙන එක. ඒ වගේම මෙතනදී මේ icon එක පවා press කරන විදිහම නිරූපණය කරලා දෙන්නේ JavaScript වලින්. ඒත් එක්ක මම මෙතනදී හතරවෙනි එක තමයි timeline css framework එක. මෙතනදී මම cdn link එක තමයි මෙතනදී මම නිරූපණය කරලා තියෙන්නේ. හරි. මෙතනදී මම index.html ෆයිල් එක තුල තමයි මම මේ අදාළ sign up එක සහ sign in කියන form වල දාන structure එක නිරූපණය කරගෙන තියෙන්නේ. structure එක නිරූපණය කරගෙන තියෙන්නේ. හරි. එතකොට මෙතනදී .html එකෙන් කියන්නේ මෙතනදී මම html5 version එක පාවිච්චි කරනවා කියලා කියනවා. එතකොට මෙතනදී ප්‍රධාන වශයෙන් tag තුන අපිට use කරලා තියෙනවා මම මෙතනදී open tag, closing tag සහ self closing tag. හරි. ඒක self closing tag කියන්නේ මෙතනදී closing tag එකක් නෑ. ඒ කියන්නේ open tag එකක් විතරයි තියෙන්නේ. හරි. එතකොට මෙතනදී HTML tag එක තුළ ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තියෙනවා. head එක සහ body එක. මෙතන head එක යටතේ මම meta char set කරලා දීලා තියෙනවා. ඒකට UTF-8 කියලා තියෙනවා. UTF-8 කියලා char set කරලා encode කරලා තමයි encode කරලා දෙන characters තමයි ඉතින් පාවිච්චි කරලා තියෙන්නේ. ඒකෝනේ මෙතනදී meta name view port content with device with initial scale 1.0 එක කියන්නේ මෙතනදී අර inspector තුනක පින්නේ බලාගත්තේ මෙතනදී inspector එක ගිහලා මෙතනදී ඒ response එක බලා ගන්න එකට අදාළව meta එක තමයි මෙතනදී තියෙන්නේ. හරි. මෙතනදී මම title එක දෙන්න skill shop කියලා මෙතනදී icon එක දීලා දෙනවා මම මේ ඒ අදාළ icon එක අපිට ඒ icon එක මෙතනදී බලා ගන්න පුළුවන් tab එක තුල මෙතනදී small icon එක විදියට. හරි. මෙතනදී මම ඒ cdn link එක යටතේ මෙතනදී ඒ timeline css ෆයිල් එක මෙතනදී link කරගෙන දෙනවා script tag එක තුල. එතකොට මෙතනදී this ෆයිල් එක මම මෙතනදී link කරගෙන දෙනවා script tag එක තුල. ඒකට පොඩි විශේෂත්වයක් තියෙනවා මෙතනදී මම js font එක තුල තමයි මෙතනදී script.js ෆයිල් එක නිරූපණය කරලා තියෙන්නේ. ඒත් එක්කම මේ css ෆයිල් එක මම css කියන font එක තුල තමයි මෙතනදී style.css ෆයිල් එක මම link කරගෙන දෙන්නේ. ඒත් එක්කම මෙතනදී මම මේ image එක දෙන්නේ png එක ගැන මෙතනදී icon එක මෙතනදී essent කියන folder එක තුල images කියන folder එක තුල icon.png කියන ෆයිල් එක තුල කරන විදිහට තමයි මම මෙතනදී අප්ලෝඩ් කරලා තියෙන්නේ. හරි. අපි දැන් යමු මෙතනදී body tag එකට. body tag එක තුල body tag එක තුල නිරූපණය කරලා තියෙන ප්‍රධාන වශයෙන්ම div tags. ඒකට div tags යටතේ මෙතනදී මම class නිරූපණය කරලා තියෙනවා. මෙතනදී class තුල මම style නිරූපණය කරලා තියෙනවා. style කියන්නේ මෙතනදී timeline css style දාම මෙතනදී මම නිරූපණය කරලා තියෙනවා. හරිද? හරි. එතකොට මෙතනදී මම header කොටස යටතේ කියන්නේ මේ අදාළ මේ header කොටස යටතේ මම මෙතනදී div tag එක තුල මෙතනදී මම header 1 වලට යටතේ header 1 කියන tag එක තුල මෙතනදී skill shop කියලා දීලා දෙනවා ටෙස්ට් එක. ඒත් එක්කම paragraph tag එක තුල මෙතනදී මම buy and sell skill with confidence කියලා දීලා තියෙනවා. එතකොට මෙතනදී මේ div class එක තුල මම දීලා තියෙනවා ඒ අදාළ color එක ඒ ටෙස්ට් එකට ඕනේ color එක ඒත් එක්කම මේ ඒ විදිහට නිරූපණය කරලා තියෙන කියන්නේ දැන් තව බලමු මෙතනදී ඒ header එක තුල මෙතන center එක වෙන එක පවා මෙතනදී මම class එක තුල ඒ style කරලා තියෙනවා tailwind css පාවිච්චි කරලා. හරි. එතකොට මෙතනදී form container එක තියෙනවා. ඒ කියන්නේ මෙතනදී මම එකපාරම sign in form එක සහ sign up form එක නිරූපණය කරලා තියෙනවා. මුලින්ම නිර්මාණය කරලා තියෙන්නේ sign in form එක. එතකොට මෙතනදී
බලා ගන්න පුළුවන්. මම new tag එකක් තමයි ඒකට ප්‍රධාන වශයෙන් use කරලා තියෙන්නේ. ඉතින් මම store කියන tag එක තුල මෙතනදී welcome back කියලා දෙලා තියෙනවා. එතන paragraph tag එක තුල මෙතනදී sign in to your account continue කියලා දෙලා තියෙනවා. එතකොට මෙතනදී මම form කියලා වෙනම tag එකක් දීලා තියෙනවා. ඒක තුල තමයි මම අදාළ details ටික නිරූපණය කරන්නේ. එතකොට මම මෙතනදී input tag එක use කරගෙන තියෙනවා. ඒකට name එක action සහ value එක sign in කරලා දීලා තියෙනවා. හරි. අපි දැන් බලමු මෙතනදී email එකට අදාළ කොටස. එතකොට මම label tag එක තුල මෙතනදී email address කියලා දීලා තියෙනවා. දැන් email address එකට අදාළව මෙතනදී මම for කියලා මෙතනදී sign in dash email කියලා දීලා තියෙනවා. එතන මෙතන class එක තුල මෙතන මේ style දීලා තියෙනවා. ඒත් එක්ක මෙතනදී input tag එක තුල මෙතන මම type එක විදිහට email name එක විදිහට email id එක විදිහට sign in dash email කියලා. එතන මෙතන id එක තුල මෙතනදී විශේෂත්වයක් තියෙනවා. id එක sign in dash email සහ මෙතනදී for sign in dash email කියලා තියෙනවා. එතකොට මෙතනදී කියන්නේ මේ input field එක අපි click කරනකොට මෙතනදී class එක තුල තියෙන ඒ අදාළ style එක වෙන්න කියලා තමයි මෙතනදී කියන්නේ. හරි. එතකොට මෙතනදී අපිට input field එක එබුවාම මේක වෙන්නේ. ඒක පේනවද? මෙතනදී input field එක එබුවාම තමයි ඒක වෙන්නේ. එතකොට අපිට ඒ id එක for එක යටතේ මෙතනදී label එක tag එක තුල නිරූපණය කරාම එතකොට මෙතනදී email එක එබුවාම අපිට ඒ අදාළ board එක view කරගන්න පුළුවන්. ඒක තමයි මෙතනදී for කියලා දාලා තියෙන්නේ. මෙතනදී for කියලා දාලා තියෙන්නේ. හරි. ඊළඟට මෙතනදී import එකට මෙතන place holder එක විදිහට මම මෙතන you and example.com කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ අපිට මෙතනදී ඒ place holder එක දාලාවට නිරූපණය කරන්න තමයි මෙතනදී තියෙන්නේ. හරි. එතකොට මේ password එක අපි බලමු. password එක මම label කරන tag එක තුල තමයි නිරූපණය කරන්න තියෙන්නේ. ඒත් එක්ක මෙතනදී input tag එක තුල මෙතනදී මම type එක password name එක password id එක sign in dash password කියලා දීලා තියෙනවා. ඒතකොට මෙතෙන්දී මේ id එක මෙතෙන්දී for කියලා sign in dash password විදිහට දීලා තියෙනවා. email එකේ විදිහම තමයි එතෙන්දිත් ඒක වෙන්නේ. හරි. ඒතකොට මම මෙතන class එක නිරූපණය අදාළ style දීලා තියෙනවා. ඒතකොට මෙතනදී පොඩි විශේෂයක් තියෙනවා. මේ button එකක් තියෙනවා. ඒතකොට මේ button එකේදී මෙතනදී i කියන icon එක තියෙනවා. එතකොට මෙතනදී ඒ තියෙන icon එක මෙතනදී නිරූපණය කරලා තියෙනවා. එතකොට එතනදී ඒ position එක නිරූපණය කරගන්න විදිහට මෙතනදී මම class දීලා තියෙනවා. class එකට අදාළව මම ඉන්නේ ඒ class එකට අදාළව style දීලා තියෙනවා. එතකොට මෙතනදී remember mesa forget password තියෙනවා. එතකොට මම ඉතින්දී div tag එක තමයි ප්‍රධාන වශයෙන් use කරගෙන තියෙන්නේ. මෙතනදී label tag එක තුල මම input tag use කරගෙන තියෙනවා. ඒකනේ text box එක තමයි මුලින්ම නිරූපණය කරන්න තියෙන්නේ. ඒ කියන්නේ මෙතනදී අපිට මුලින්ම ඒ අදාළ text box එක නිරූපණය කළා. ඊට පස්සේ remember වෙන text එක නිරූපණය කරන්න තමයි මම දීලා තියෙන්නේ. ඒකට මෙතනදී input tag එක තුල text box එක නිරූපණය කරලා ඊට පස්සේ span tag එක තුල මෙතනදී remember වෙන text එක නිරූපණය කරන්න කියලා තියෙනවා. එතකොට මෙතනදී forget password ක test එක click කරාම තමයි අපිට අදාළ forget password option එකට යන්න පුළුවන්. ඒකෝනම ඉතින්දී ඒ tag එක තමයි use කරන්නේ. ඒකෝන අපි link එකක් දැන් නැහැ. ඒකට මම දාගෙන තියෙනවා. හරි. ඒකෝට ඒකට මම මෙතන class එකක් විදිහට මෙතනදී class attribute එක තුල මෙතනදී මම style යොදාගෙන තියෙනවා. එතකොට මෙතනදී මම බටන් එක නිරූපණය කරගෙන තියෙනවා. ඒකට මම ක්ලාස් එකක් දීලා තියෙනවා. ඒ ක්ලාස් එක තුළ මෙතනදී ස්ටයිල් දීලා තියෙනවා. හරි. එතකොට මේ බටන් එකේදී තියෙන්නේ sign in කියලා. එතකොට sign in කියන්නේ මෙතනදී අපිට අදාළ email එක සහ password එක දුන්නට පස්සේ මෙතනදී අපි confirm කරගන්න බටන් එක නිරූපණය කරගෙන sign in කියලා. හරි. එතකොට මෙතෙන්දී මම තව div tag එකක් දීලා තියෙනවා. ඒක දැන්ට hidden කියලා තමයි මම දීලා තියෙන්නේ. එතකොට මෙතෙන්දී මම paragraph එක tag එකේදී මෙතෙන්දී don't have an account කියලා දීලා තියෙනවා. එතකොට මෙතෙන්දී ඒකට පහලින් මම
බටන් එක නිරූපණය කරලා දෙනවා sign up කියලා. ඒ කියන්නේ account එක නැත්තම් මේ බටන් එක ක්ලික් කරාම මේ sign up කියන බටන් එක ක්ලික් කරාම මේ sign up කියන form එකට change වෙන්න තමයි මම මෙතනදී බටන් එක නිරූපණය කරලා තියෙන්නේ. හරි. අපි දැන් කතා කරමු මේ sign up form එකට අදාළව කොටස් ටික. ඒක මෙතනදී මම ප්‍රධාන වශයෙන් div tag use කරගෙන තියෙනවා මේ තියෙන්නේ ඒකට අදාළ කොටස. මෙතනදී ඒක අපෙන්න මම මෙතනදී මුලින්ම අපේ header එක අපි කතා කරන්නේ ඒක header එක කතා කරලා අපි දැන් බලමු මෙතනදී form details වලට අදාළව කොටස. හරි. මෙතනදී ඒකට අදාළ කොටස. එතකොට මෙතනදී create account කියලා තියෙනවා. header to කියන tag එක තුල තමයි මේක නිරූපණය කරලා තියෙන්නේ. එතකොට paragraph tag එක තුල ඉතින් p tag එක තුල මෙතනදී join thousands of skill seller and buyers කියලා තියෙනවා. හරි. එතකොට මෙතනදී form කියලා tag එකම නිරූපණය කරලා තියෙනවා. මේ form tag එක තුල තමයි ඒ අදාළ details ටික දෙන්නේ. ඒ කියන්නේ first name, last name, email, password, confirm password කියලා. දැන් මෙතනදී මම div tag use කරලා මෙතනදී label එක තුල for කියලා මම for කියන attribute එක තුල මෙතනදී sign up dash first name කියලා තියෙනවා. එතකොට මෙතනදී input එකේදී අපිට බලන්න පුළුවන් id එක තුල sign up dash first name කියලා දෙනවා. මම ඒක කලින් කොහොමද වෙන්නේ කියලා. හරි. එතකොට මෙතනදී label එකට first name කියලා දීලා දෙනවා. input එකට මම type එකේ text එක දීලා name එකට first name කියලා දීලා දෙනවා. password එකට සාහන් කියලා දීලා තියෙනවා. එතකොට මෙතනදී මම spell tag එක මෙතනදී use කරගෙන තියෙනවා. හරි. ඒක මෙතනදී hide වෙන්න කියලා මෙතනදී මම දැන් කියලා දෙන class එක තුන. හරි. මෙතනදී මම last name එකට විදිහට මම ප්‍රධාන වශයෙන් div tag use කරගෙන තියෙනවා. මෙතනදී label කරන tag එක තුල මෙතනදී for කියන එකට මම sign up dash last name කියලා දීලා තියෙනවා. ඒත් එක්කම input tag එක තුල මෙතනදී මම id එක විදිහට sign up dash last name කියලා දීලා තියෙනවා. ඒක place holder විදිහට පෙරේරා කියලා දීලා තියෙනවා. class එක තුල මෙතනදී මම style නිරූපණය කරලා තියෙනවා. ඉතින් span tag එකකුත් තියෙනවා. ඒක hiding විදිහට තමයි දීලා තියෙන්නේ. ඒත් එක්ක මෙතනදී email එකට මම label එකක් දීලා තියෙනවා. label tag එක දීලා තියෙනවා. email label tag එක තුල තමයි මෙතනදී email address තියෙන්නේ. ඊට මෙතනදී for කඩේල තුල sign up dash email කියලා තියෙනවා. මෙතනදී input tag එක තුල මෙතනදී id එක sign up dash email කියලා තියෙනවා. ඊට paste holder විදිහට unexample.com කියලා තියෙනවා. අපිට පෙන්නන්න ඒක type එක විදිහට email සහ name එක email කියලා තියෙනවා. ඊට password එක මෙතනදී div tag එක තුලම class එක relative කියලා දීලා තියෙනවා. එතකොට මෙතනදී label tag එක තුල මෙතනදී for එකට sign up dash password කියලා තියෙනවා. එතකොට input tag එක තුල ඒ අදාළ put field එකේ type එක විදිහට password කියලා දීලා තියෙනවා. name එක password සහ ඒ id එක මෙතනදී sign up dash password කියලා දීලා තියෙනවා. place holder එක විදිහට මෙතනදී මම මේ characters දාලා තියෙනවා. එතකොට මෙතනදී class එක තුල මෙතනදී මේ style use කරලා තියෙනවා. ඉතින් මෙතන button එකක් තියෙනවා. ඒ button එකට මම type එක button කියලා දීලා තියෙනවා. ඒ button එකේ icon එක තමයි මේ තියෙන්නේ. එතකොට මෙතනදී මම එකක් පෙන්නන මේ තියෙන්නේ ඒ button එක. හරි. එතකොට මෙතනදී span tag එකකුත් තියෙනවා. ඒක මෙතනදී id විදිහටම sign up dash password dash error කියලා දීලා තියෙනවා. හරි. මෙතන confirm password එක ඒකට අදාළ කොටස ඒකට මම div tag එක තමයි use කරගෙන තියෙන්නේ. එතකොට මෙතනදී label tag එකක් තියෙනවා. label tag එක දාලා for කියලා attribute එක තුළ sign up dash confirm කියලා මම නිරූපණය කරලා දෙනවා. එතකොට මෙතනදී input field එක තුළ input tag එක තුළ මෙතනදී id එක දාලා sign up dash confirm කියලා දෙනවා. මේ sound එක මේ characters දීලා දෙනවා. ඒත් එකම type එක password name එක confirm underscore password කියලා දීලා දෙනවා. මෙතනදී මම බටන් එක යූස් කරලා තියෙනවා. ඒ බටන් එකේදී මෙතනදී icon එක විදිහේ බටන් එකේ මේ icon එක නිරූපණය කරලා තියෙනවා. ඒකත් බලන්න මෙතනදී ඒක හරි. එතකොට දැන් මෙතනදී අපිට බලා ගන්න පුළුවන් account type selection කියලා. ඒ කියන්නේ අපිට මොකක්ද select කරන්නද buy කරන්නද කියලා අපිට බලා ගන්න පුළුවන්. ඒකට අදාළව මෙතනදී මම
input tag එක තුළ radio button එක use කරලා ඒක ඊට පස්සේ මෙතනදී span එක යටතේ ඒ skill cell එක කියලා නිරූපණය කරලා තියෙනවා. හරි. එතකොට මෙතනදී මම තව label එකක් දාලා ඒක තුළ මෙතනදී input tag එක තුළ type විදිහට radio කියලා දීලා ඊට පස්සේ මෙතනදී span tag එක තුළ skill by කියලා නිරූපණය කරලා තියෙනවා. හරි. එතකොට මෙතනදී terms and condition. මෙතනදී මම label tag එකක් තුළ මම මෙතනදී input field එක දීලා තියෙනවා. input field එක කියන්නේ මෙතනදී input tag එක තුළ මෙතන type එක check box එකක් දීලා තියෙනවා. එතකොට මෙතනදී check box එක දීලා තියෙන්නේ මෙතනදී ඒ terms and condition වලට අපි agree කරලා තියෙනවා. يعني අදාළ අපි හදන skill මේ කියන්නේ skill shop කියන site එකට අදාළව ඒ terms and condition වලට agree වෙනවා කියලා මෙතනදී check box එකේ tick එකක් දාන්න. ඒ කියන්නේ මෙතනදී අදාළ tick එක දාන්න. මෙතනදී අපිට ඕන විදිහට මෙතනදී skill cell එක හෝ skill by select කරගන්නත් පුළුවන්. හරි. එතකොට මෙතනදී අදාළ data එක fill කරාට පස්සේ මෙතනදී මම button එක නිරූපණය කරලා දෙනවා. ඒ අදාළ data එක confirm කරගෙන create button කියලා. හරි. එතකොට මෙතනදී මම div tag එකක් තුළ මෙතනදී නිරූපණය කරලා තියෙනවා. error message එක නිරූපණය කරන්නේ මම මේක command එක විදිහට මෙතන දීලා තියෙනවා. error message කියලා. ඒක දැන්ට class එක තුළ මෙතන head කියලා තමයි තියෙන්නේ. එතකොට මෙතනදී p කියන tag එක තුළ මෙතනදී මම already have an account කියලා මෙතන test එකක් දීලා තියෙනවා. එතකොට ඒ p tag එක තුළ මෙතනදී මම button එක නිරූපණය කරලා දෙනවා sign in කියලා. ඒ කියන්නේ මෙතනදී අපේ account එක දැන්ටම නිර්මාණය කරලා තියෙනවා නම් මෙතන අපි sign in button එකක් තියෙනවා. ඒ sign in button එක click කරාම මෙතන sign in form එකට යන විදිහට. ඒකට අවසාන වශයෙන් මෙතනදී photo එක දෙනවා. ඒ photo එකකට මම div tag එක ප්‍රධාන වශයෙන් use කරලා දෙන්නේ. මෙතනදී p tag එක තුළ මෙතනදී මම copyright icon එක නිරූපණය කරලා තියෙනවා. ඒත් එක්ක මෙතන link දෙකක් දාලා තියෙනවා. privacy policy වලට සහ terms and service terms of service වලට. දැන් මම මෙතන link කරලා නැහැ. ඒ වෙනුවට මම මෙතනදී අලුත් දෙයක් use කරලා තියෙනවා. හරි. මේක තමයි index.html ෆයිල් එකට අදාළ කෝඩ් එක අපි දැන් බලමු. මෙතනදී custom css එක කියන්නේ tailwind css වලට අමතරව tailwind css කියන framework එකට අමතරව මෙතනදී මම style.css ෆයිල් එක නිරූපණය කරගත්තා custom change කරගන්න. එතකොට මේ තියෙන්නේ ඒ කොටස මෙතනදී මේ root කියන property එක තුළ මෙතනදී මම value නිර්මාණය කරගෙන තියෙනවා. හරි. අපි දැන් බලමු මෙතනදී JavaScript කියන්නේ JavaScript ෆයිල් එකක් මම නිර්මාණය කරගෙන දෙනවා. ඒක මම script.js ෆයිල් කියලා name එක දීලා තියෙනවා. හරි. අපි ඒකට යමු. මෙතනදී මම function එක විදියට toggle forms කියලා function එක නිරූපණය කරලා තියෙනවා. එතකොට toggle form කියන function එක මම මෙතනදී index.html ෆයිල් එකේ on click විතර දැන් දෙක නිරූපණය කරලා දෙනවා. මම මේ දෙක පෙන්නන්න. එතකොට මෙතනදී එක්තැන මෙතන sign up කරන බටන් එක තුළ ඒ කියන්නේ don't have an account කියන තැනට මෙතනදී on click කරලා තුළ toggle form කියලා දීලා තියෙනවා. එතකොට අනිත් තැන තමයි මේ තියෙන්නේ. එතකොට මෙතනදී already have an account එකක් තියෙනවා නම් මම මෙතන බටන් එක දාලා දෙනවා කියලා කිව්වා. ඒකට මම මෙතන on click එකක් දාලා toggle form කියලා නිරූපණය කරලා තියෙනවා. එතකොට මෙතනදී මම මේ function එක තුළ මෙතනදී මම index.html ෆයිල් එක තුළ sign in form සහ sign in dash form සහ sign up dash form කියන id එක මෙතනදී අල්ලගෙන තියෙනවා. හරි මම ඒකත් පෙන්නන්න. ඒ id එක මෙතනදී id එක මෙතනදී sign in form කියලා දාලා id එක මෙතනදී sign in dash form කියලා id එක මෙතන තියෙනවා. sign up එකට දාලව එයා දාලා id එක මෙතනදී sign up dash form කියලා මෙතනදී id එක තියෙනවා. මෙතනදී id දෙක වෙනම මෙතනදී sign in form සහ sign up form කියලා variable වලට වෙනම save කරගෙන දෙනවා. එතකොට ඒ දාන variable එක class list toggle එක යටතේ මෙතන hide සහ active වෙන විදිහට තමයි නිරූපණය කරලා තියෙන්නේ. ඒ කියන්නේ මෙතනදී sign up එකේ එනකොට මෙතනදී sign in එක hide වෙලා sign in එකට යනකොට sign up එක hide වෙලා තියෙන විදිහට තමයි නිරූපණය කරලා තියෙන්නේ. හරි. ඒක තමයි මෙතනදී සරලම කියන්නේ. හරි. එතකොට තාම මෙතනදී මම ෆන්ක්ෂන් එක නිරූපණය කරලා දෙනවා
toggle password කියලා. එතකොට මම ඒක ඇතුලේ මම parameters දෙක නිරූපණය කරලා තියෙනවා input id සහ btn කියලා. එතකොට මෙතෙන්දී input id කියලා මෙතෙන්දී මම input id එක මෙතෙන්දී input කරන variable එක අල්ලගෙන තියෙනවා. එතකොට මෙතන toggle password කියන function එක මෙතෙන්දී තැන් තුනක බලා ගන්න පුළුවන්. මම තැන් තුනකට දාලා තියෙනවා. මෙතෙන්දී toggle password කියලා මෙතෙන්දී වෙනම password එකක් තියෙනවා. ඒ password එක තුල මෙතෙන්දී බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙතෙන්දී බටන් එකෙන් අපිට විශේෂ දෙයක් කරගන්න පුළුවන්. ඒක මුලින්ම පෙන්නනකො මෙතෙන්දී අපි characteristic දුන්නට පස්සේ මෙතෙන්දී අපිට ඒක පෙන්වන්නේ නැහැ. දැන් එන characters password එක විදිහට පෙන්වන්නේ. මෙතෙන්දී අපි මේක ක්ලික් කරාම ඒ බටන් එක ක්ලික් කරාම මෙතෙන්දී ඒ අදාළ ටෙස්ට් එකක් විදිහට password එක නිරූපණය වෙනවා. හරි. ඒක තමයි මෙතෙන්දී කියන්නේ. එතකොට මෙතෙන්දී on click කරලා toggle password එක තුල මෙතෙන්දී ඒ input field එක දෙන data ටික අල්ල ගන්න ඕනේ. එතකොට ඒක අල්ලගෙන මේ id කියන එකේ. එතකොට මේ id කියන එකේ තියෙන්නේ sign in dash password කියලා. එතකොට අපි මේ single quotation එක තුල මේ sign in dash password කියලා දීලා command දාලා this කියලා දෙනවා. එතකොට අපි මොකද parameter එකක් දාලා තියෙන හින්දා තමයි මෙතන this කියලා දෙන්නේ. අනිත් දෙක තමයි මෙතෙන්දී මේ තියෙන්නේ. එතකොට අපි account එක create කරන password එක confirm කරගන්නත් ඕනේ. එතකොට මෙතෙන්දී toggle password එකදී මෙතෙන්දී ඒ අදාළ id එක ගන්න input field එකේ තියෙනවා. ඒත් එක මේ this කියලා දෙනවා උනේ අපි parameter එක use කරන නිසා. මෙතෙන්දී මම ඒ name කරලා තියෙනවා. මෙතෙන්දී ඒ අදාළ input field එකේ අදාළ id එක මෙතෙන්දී අරගෙන command දාලා මෙතන this කියලා දෙනවා. හරි. එතකොට ඒක තමයි මෙතෙන්දී වෙන්නේ. ඒක අපි අල්ලගෙන input කරන variable එක. මම මෙතන condition එක check කරන ඒ අදාළ input එක මෙතනදී ඒ අදාළ type එක password නම් එහෙනම් මෙතනදී ඒක input type එක test එකක් වෙන්න ඕනේ කියලා. සහ මෙතනදී btn එක ඒ button එක මේ icon එක විදිහට change වෙන්න ඕනේ කියලා. ඒක මම පෙන්නනවා නයි. මෙතනදී මේක වෙනවා මම refresh කරනවා. මෙතනදී අපි characters එක දුන්නාට පස්සේ මෙතනදී icon එක click කරාම මෙතනදී icon එක වෙනස් වෙනවා. ඒක මෙතන test එකක් වෙනවා. එතකොට මේක උඹනකොට ආයෙත් උඹනකොට මෙතනදී අය එක වෙනවා. මෙතනදී password එකක් වෙනවා. දැන් මෙතනදී කියන්නේ. එතකොට ඒ කියන්නේ password එක තියෙනවනේ ඒක test එකක් වෙලා මේ icon එක විදිහට change වෙන්න ඕනේ. එහෙම නැත්නම් මෙතනදී test එක විදිහට තියෙනවනම් ඒ password එකක් වෙලා ඒ icon එක මෙතන i එකක් විදිහට වෙනස් වෙන්න ඕනේ කියලා. එතකොට මේක තමයි මම SQL Shop website එකට අදාළව sign in සහ sign up form එකට අදාළව design එක සහ font and code එක නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මම හිතනවා යම් දෙයක් ඉගෙන ගන්න තියෙ කියලා. ඉතින් වීඩියෝ වලට ගොඩක් ස්තුතියි.